තමයි ඇහැරුනේ. දැන් වෙලාව 7:50 විතර වෙලා. අද නිවාඩු දවස නිසා චුට්ටක් හලනකන් නිදාගත්තා. ඉතින් අද මට සැලොන් එකට යන්නත් තියෙනවා, ළවයිකට යන්නත් තියෙනවා. එහෙනම් අපි බලමු අද මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් මම නැගිටපු ගමන්ම ඉස්සෙල්ලම කරන්නේ වෙනද වගේම ජනෙල් දෙක අරගන්න එක, කර්ටන් එක අස් කරලා ඉවර වෙලා මම ජනෙල් දෙක අරගත්තා. ඉතින් හැමදාම වගේ උදේට මම පුරුදු වෙලා ඉන්නවා නැගිටපු ගමන්ම වතුර වීදුරුවක් බොන්න. මොකද වතුර බොන එක ගොඩක්ම හොඳයි. හිස් බාට වතුර බොනවා කියන්නේ ඇත්තටම ගොඩක්ම හොඳයි. නිතරම හැම වෙලේම වගේ අපි වතුර බොන්න ඕන. වතුර කියන්නේ අපේ සමටත් ගොඩක් හොඳ දෙයක්. මම ඉතින් හැමදාම පුරුදු වෙලා ඉන්නවා අනිවාර්යයෙන්ම මොන වැඩේ තිබ්බත් අමතක කරන්න හොඳ නෑ. අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් බුදු පියාණන් වහන්සේට මම අනිවාර්යයෙන්ම ගිලන්පස එකක් හරි එහෙම නැත්නම් සිසිල් පැන්නයක් හරි පූජා කරන්න පුරුදු වෙලා ඉන්නවා. මූණ සෝදගෙන ආවේ. ඉතින් මම දැන් හැදුවේ උයන්න. අද මම උයන්න හිතුවේ සෝයයි පරිප්පුයි. අද ඉතින් මායි බබයි විතරයිනේ ගෙදර ඉන්නේ. ඉතින් ඒක නිසා දවල්ටත් එක්කම උයා ගන්න හිතුවේ. ඉතින් සෝයයි පරිප්පුයි හදාගන්න ඒකට ඕනි කරන ලූණු, අමු මිරිස්, සුදු ලූණු, රම්පේ, කරපිංචා ඒ ටික මම හීනියට කපා ගත්තා. ඉතින් මම සෝය ටික පැහි දාන උණු වතුරේ විනාඩි 3-4ක් තඹ ගත්තා. ඊට පස්සේ මම සෝය එකේ තියෙන කුළුබඩු එක අරගෙන ඒකට දාගත්තා. සෝය එකේ තියෙන කුළුබඩු පැකට් එකෙන් විතරක් අපිට සෝය එක හදාගන්න මදි. ඊට අමතරව මම සෝය එකට ඕනි කරන ගම්මිරිස්, කහ මිරිස් කුඩු, ලුණු ඒව දාගෙන ලූණු, රම්පේ, කරපිංචා ඒව සේරම දාගෙන සෝය එක හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ මම බතත් උයාගත්තා. බතත් උයාගෙන ඉවර වෙලා පරිප්පු එකත් හදාගෙන ඉවරයි. මම දැන් සෝය එකත් හදාගෙන ඉවරයි. ඊට පස්සේ ගෙවල් අස් කරලා පිළිවෙලට අතු ගාගත්තා. උයලා ඉවරයි. දැන් මං හදන්නේ ටවුමට යන්න ලෑස්ති වෙන්න. උදේටත් කෑම කෑවා. ඉතින් මම මෙන්න මේ ගාමුව තමයි ඇඳගෙන යන්න හිතුවේ. මම මේ ගාමුවට ගොඩක් ආසයි. එහෙනම් අපි ලෑස්ති වෙමු. ඉතින් අන්න මම ලෑස්ති වුණා. මට සැලොන් එකට යන්නත් ඕන. ලවයකට යන්නත් ඕන නේල් පොලිෂ් එකක් ගන්න. එහෙනම් අපි යමු. දැන් ඉතින් මම මේ යන ගමන් ඉන්නේ. උදේ ඉඳලා පායලා දැන් පොඩි පොදක් යනවා. හොඳටම පැහැවුවා. දැන් නම් පොද ගහනවා. මම දැන් ඉතින් සැලොන් එකට යන ගමන් ඉන්නේ. එහෙනම් ඔන්න ඉතින් මම සැලොන් එකට ආවා. සැලොන් එකට ඇවිල්ලා අයිබ්‍රෝස් හදාගත්තා. ඉතින් මම සැලොන් එකට යන වෙලාව වෙනවා. සැලොන් එකේ කවුරුවත් හිටියේ නැහැ. ඉතින් හදලා ඉවර වෙලා ඉතින් ටිකක් වෙලා වාඩිලා හිටියා. වාඩි වෙලා ඉතින් අක්කත් එක්ක පොඩි කයියක් දාගෙන ඉඳලා ඊට පස්සේ ඉතින් මං ගෙදර ආවා එන්න. ඉතින් ඊට පස්සේ මම එහෙම්මම ලව එකට ආවා. ඉතින් එතන ලස්සන ඉයරින්ග්ස් තිබ්බා, ලස්සන නේල් පොලිෂ් තිබ්බා, ලස්සන නෝස් රින් එක විදිහේ එක ඒවා තිබ්බා. ඉතින් මම ඉයරින්ග්ස් 2යි, නෝස් රින් 1යි, නේල් පොලිෂ් 1යි අරගෙන ආවා. ඔන්න ඉතින් දැන් තමයි මං ගෙදර ආවේ. සැලොන් එකට ගියා. ගිහිල්ලා වැඩෙත් කරගෙන ලව එකටත් ගියා. ඒකටත් ගිහිල්ලා ඉතින් ඔන්න දැන් තමයි මං ආවේ. මම ඉතින් ගත්තේ මෙන්න මේ නේල් පොලිෂ් එක. ඉතින් මම ආසම පාටවල් දෙකක් තමයි බ්ලැක් ඇන්ඩ් රෙඩ්. ඉතින් ඔන්න ඔය මම මේ නේල් පොලිෂ් කරා. ඉතින් ඔන්න ඔය කලර් එක තමයි හරිම ලස්සනයි ඉතින් මට නම්.
ඊට පස්සේ මෙන්න මේ ඉයරින්ග්ස් දෙක ගත්තා. ඔය ඉයරින්ග්ස් දෙකත් ලස්සනයි. අර චෙරි ඉයරින්ග්ස් දෙක. ඒකත් ලස්සනයි. මෙන්න මේ නෝස් රින්ග් එක ගත්තා. ඒකත් ලස්සනයි ඇත්තටම. අර එක එක විදිහේම තිබ්බා. ඉතින් මට ඉතින් හිතට ඇල්ලුවේ මේක. ඉතින් මම ඒක ගත්තා. ඊට පස්සේ මම මෙන්න මේකත් ගත්තා. මේක හරිම ලස්සනයි. එක එක කලර්ස් වලින් තිබ්බා. ඉතින් මට ලස්සනයි කියලා හිතුණා මෙන්න මේ කලර් එක. මං ඉතින් මෙන්න මේකත් ගත්තා. ඒක නම් හරිම ලස්සනයි. මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් මම නෝස් රින්ග් එක දාලා බැලුවා. ඒක මට සෙට් නෑ වගේ කියලා හිතුණා. ඉතින් පස්සේ මම තීරණය කරා මම නෝස් රින්ග් එක දාන්නේ නැහැ කියලා. මට ඒක සෙට් නෑ වගේ. දැන් අපි දවල් කෑම කාලා ටිකක් හවස් වෙන්න කුඹුරට ආවා. ඉතින් දැන් මං මේ නාගෙන ඉවර වෙලා හවස 6ට පහන තියන්න මල යන්න තමයි හදන්නේ. දැන් වෙලාව හවස 5 විතර වෙලා. දැන් ඉතින් මං පහන තියන්න මල් පහන් සුවඳ පැන් ලෑස්ති කරගෙන පහන තියන්න තමයි හදන්නේ. පහන තියලා බුදුන් වඳින තමයි මේ හදන්නේ. ඉතින් මං වීඩියෝ එක එන්ඩ් කරන්න හදන්නේ. මගේ වීඩියෝ ඔයාලට ගෙන ගන්න ඕන නම් අනිවාර්යෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. අදට මම ගිහින් එන්නම්. I am ending vlog. Bye.